ආයුබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube channel එකට පිළිගන්නවා. සියලුම රජයේ සේවකයන්ට අද සුබ ආරංචියක් තමයි අරන් අවිල්ලා තියෙන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව විශේෂ නිවේදනයක් රජය විසින් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව රජය මොකද්ද පවසලා තියෙන්නේ කියලා. 2027 වසරේ අයවැය හරහා රජයේ සේවකයන්ගේ වැටුප් නැවත වරක් වැඩි කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා. සතිපතා පැවැත්වෙන කැබිනට් තියන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 සහ 2026 වසරවලදී රජයේ සේවකයන් සඳහා මූලික වැටුප් වැඩි කිරීමක් ලබා දීමට කටයුතු කළ බවයි. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී සිදු කළ වැටුප් සංශෝධනයෙන් පසුව 2026 වසරේද වැටුප් ඉහළ නැංවූ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය ක්‍රමෙන් යථා තත්ත්වයට පත්වීම සමග ලැබෙන රජයේ ආදායමේ සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සඳහා එකතු කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 2027 වසරේදී අනිවාර්යයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ වගේ වීඩියෝ දෙකටම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.